समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස්ස ධම්මං නාම කුරුණං නිගමෝ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති තුන් ලෝකයක් නිවාසනසා වදාළ තුන් ලෝකාග්‍ර ශාන්තිනායක දස බලධාරී සර්වඥ රාජෝත්තම මේ මහා භද්‍ර කල්පයේ ලොව හතරවෙනි වතාවට පහළ වී වදාළ මාගේ ශාස්ත්‍රු වූ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් 45 වසරක් පුරාවට ගමක් ගමක් පාසා වැඩම කරමින් නිගමක් පාසා වැඩම කරමින් දෙව්ලොව බඹලොව සිසාරා වැඩම කරමින් තුන් ලෝ වැසි සකල සත්වයන්ගේ සංසාර දුක්ගිනි නිවීම පිණිස දේශනා කොට වදාළ උතුම් සූ 80000ක් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයටත් දේශනාගත ධර්මයට අනුව තමන් වහන්සේලාගේ సంతානයන් සකස් කර ගනිමින් මේ ගෝර කටුක සංසාර ගමනින් සදහටම ඈතර වී වදාළ උතුම් කීනාසව මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදපිරි නමස්කාරයම වේවා. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි, මේ පින්වත් පිරිස මේ සූදානම් වෙලා සිටින්නේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මස්කන්ධය අතුරින් පුංචිම පුංචි කොටසක් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතය තුළ ඇත්තා වූ වැරදි අඩුපාඩු සකස් කරගෙන උතුම් නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව වෙතට තමන්ගේ අවධානය තමන්ගේ හැකියාව යොමු කරගන්න අදිෂ්ඨානයෙන් තමයි මේ පින්වතුන් මේ සූදානම් වෙලා බණ අහන්නේ. පින්වතුනි, ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඔබත් මමත් අද දවසේදී මේ මිනිස් ආත්ම භවයක් ලබලා හිටියට මේ සංසාර ගමනේ අනන්ත අප්‍රමාණ තිරිසංගත සතුන් වෙලා උප්පත්තිය ලැබලා තියෙනවා. ඒ තිරිසංගත සත්තු වෙලා උප්පත්තිය ලැබපු බොහෝ වාර ගණන් වලදී අපේ ඇසට පේන්නා වූ විවිධ රූපයන් හේතු කරගෙන හිතේ රාග, ද්වේෂ, මෝහ ඉපදුන ගතියක් තිබුණා. ඒ වගේම අපේ කන් වලට ඇහුණා වූ ශබ්ද මූලික කරගෙන අපේ හිතේ රාග, ද්වේෂ, මෝහ උපන්න ගතියක් තිබුණා. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන පහස, මේ කාරණාවන් මුල් කරගෙන අපේ හිතේ රාග, ද්වේෂ, මෝහ උපන්නා.
ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙවන් වටිනා මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබිලා බුද්ධෝත්පාද කාලයක් ලැබිලත් අපේ ඇසට ගෝචර වෙන රූප හරහා කනට ඇහෙන්නා වූ ශබ්ද හරහා නාසයට දැනෙන ගඳ සුවඳ හරහා තාමත් අපේ සිත්වල රාග දේශ මොහ උපදින ගතියක් තියෙනවා නම් පින්වතුනි ඒක ඊතරම් වටිනා දෙයක් විදිහට සලකන්න බෑ. ඒක අගෞරව කළ යුතු දෙයක්. ඒක නිග්‍රහ කළ යුතු දෙයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් අපි මේ බුද්ධ ශාසනයක් තුල කටයුතු කරනකොට කුමක්ද කළ යුත්තේ කියන කාරණාව පිළිබඳව විමසලා බලනවා නම් අපේ ප්‍රතිපදාව සම්පූර්ණ කර ගැනීම සඳහා අපි සතු සියලුම ශක්තිය, අපි සතු වීරිය අනිවාර්යයෙන්ම යෙදවිය යුතු වෙනවා. එහි පළවෙනිම වැඩපිළිවෙල තමයි ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ. කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබුණොත් තමයි ප්‍රතිපදාව මොකක්ද කියලා දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. ප්‍රතිපදාව දැනගත්තොත් තමයි ඒ නිවැරදිව වඩන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙනම් මේ පින්වත් පිරිස මේ සූදානම් වෙන්නේ ප්‍රතිපදාව කුමක්ද කියලා ශ්‍රවණය කරන්නට. එහෙම ශ්‍රවණය කරනකොටත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මනාව යොමු කරන ලද සවන්පත් ඇතුව ඒ දහම් පද ශ්‍රවණය කරන්න ඕන. එතකොට තමයි පින්වතුනි ඒ ධර්මයන්ගේ නිවැරදි අර්ථ වටහා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අනෙකුත් කටයුතු සියල්ල පසෙකට දාලා සංසාර දුක්ගිනි නිවා ගැනීම පිණිස මම මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරනවා කියන චේතනාවෙන් මේ පින්වත් පිරිස මෙතෙන් පටන් ධර්ම ශ්‍රවණය කළ යුතුයි කියන පණිවිඩය මුලින්ම මේ පින්වතුන්ට ලබා දෙන්න කැමතියි. පින්වතුනි මේ දිනවල ඔබ හැම කෙනෙක්ම දන්නවා අපි අර්ථ විවරණය කරන්නේ මජ්ක්‍ධිම නිකායෙහි මූල පණ්ණාසකෙහි මූල පරියාය වග්ගය. ලෝතුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මධ්‍යම ප්‍රමාණෙහි සූත්‍ර දේශනා ඇතුළත් පොත් වහන්සේ තමයි මජ්ක්‍ධිම නිකාය කියලා කියන්නේ. ඒ මජ්ක්‍ධිම නිකායෙහි මූල පණ්ණාසකෙහි සූත්‍ර දේශනා 50 අතරින් 10 වෙනි සූත්‍ර දේශනාව හැටියට තමයි සතිපට්ඨාන සූත්‍රය සඳහන් වෙලා තියෙන්නේ. එතකොට අද දවසේදී මේ පින්වතුන්ට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සතිපට්ඨාන සූත්‍රය. ලෝතුරා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මේ සතිපට්ඨාන සූත්‍රය අවිජහිත දේශනාවක් කියලා. අවිජහිත කියන්නේ පින්වතුනි අත්හැරියේ නෑ කියන එක. අත් නොහැරම සිදු කරපු දේශනාවක්. මේ ලෝකයට අතීතයේහි යම් තාක් බුදු පියාණන් වහන්සේලා පහළ වුණා නම් ඒ සියලුම බුදු පියාණන් වහන්සේලා මේ සතිපට්ඨාන සූත්‍රයේ ලෝකයට දේශනා කරලා තියෙනවා. වර්තමානයේදී අපේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේත් මේ සතිපට්ඨාන සූත්‍රයේ ලෝකයට දේශනා කළා. ඒ වගේම අනාගතයේහි මේ ලෝකයේහි යම් තාක් භාග්‍යවතුන් වහන්සේලා පහළ වෙන්නට නියමිතයි නම් උන්වහන්සේලාත් පහළ වෙලා මේ සතිපට්ඨාන සූත්‍රය අනිවාර්යයෙන්ම දේශනා කරනවා. ඒකයි අවිජහිත දේශනාවක් කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය එදා දේශනා කළාට වර්තමානයේ වෙනකොට අපිට අහන්න ලැබෙන දකින්ට ලැබෙනා වූ දුක්බර තත්වයක් තියෙනවා. පින්වතුනි අද සමාජයේදී බොහෝ විට මේ සතිපට්ඨාන සූත්‍රය ශ්‍රවණය කිරීම සඳහා පමණක් යොදා ගන්න ගතියක් තියෙනවා. දැන් මේ පින්වත් පිරිස දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණාට පස්සේ උන්වහන්සේගේ ඒ මෘත දේහය තැන්පත් කරලා තියෙන කාලවකවානුව තුලදී සතිපට්ඨාන සූත්‍රයේ ඒ ස්ථානයට පැමිණෙන ශ්‍රාවකයන්ට අහන්න සලස්වන ගතියක් තියෙනවා. ඒ වගේම ලංකාවේ එහෙමත් නැත්නම් ලෝකයේහි වාසය කරන්නා වූ ප්‍රභූවරුන් මරණයට පත් වුණාට පස්සේ ඒ මෘත ශරීරය නිවසේහි තැන්පත් කරලා තියෙන කාල සීමාව තුලදීත් මේ සතිපට්ඨාන සූත්‍රය අනිත් අයට ඇහෙන්න සලස්වන ගතියක් තියෙනවා. ඒකේ ඊතරම් වැරද්දක් නැහැ. නමුත් පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ මේ සතිපට්ඨාන සූත්‍රයේ පිරිතක් හැටියට භාවිතා කරනවට වඩා මේ සතිපට්ඨාන සූත්‍රය ප්‍රතිපදාවක් හැටියට භාවිතා කරන්නට කියලයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුනේ අපෙන් ඒ කාරණාව. මේ සතිපට්ඨාන සූත්‍රයේ පින්වතුනි යම්කිසි යෝගාවචරයෙක් සමත පූර්වාංගම විපස්සනා වඩනවා නම් අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතුම වෙනවා.
දැන් අපි දන්නවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපදාවන් අතර පළවෙනිම ප්‍රතිපදාව තමයි සමත පූර්වාංගම විපස්සනා කියලා කියන්නේ. කෙනෙක් සමතය වර්ධනය කරගෙන ඉන් අනතුරුව විදර්ශනාවට හැරෙනවා. එහෙමනම් ඒ ශ්‍රාවකයාට ඒ යෝගාවචරයාට සමතේ වර්ධනය කර ගැනීම සඳහා මේ සතිපට්ඨාන සූත්‍රයේ ඇතුළේ තියෙන කමඨහන් අනිවාර්යයෙන්ම භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ සමතයෙන් තමන්ගේ හිත සමාධිමත් කරගත්තා වූ ශ්‍රාවකයාට විදර්ශනාවට හැරීම සඳහා විදර්ශනාවට යොමු වීම සඳහා මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කමඨහම්මයි උපයෝගී කරගන්න සිද්ධ වෙන්නේ. එතකොට සමත පූර්වාංගම විපස්සනා වඩන යෝගාවචරයේකට අත්හරින්න පුළුවන්කමක් නැහැ මේ සතිපට්ඨාන සූත්‍රය. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් විදර්ශනා පූර්වාංගම සමතේ වඩනවා නම් ඒකුවේ මුලින් විදර්ශනාව වඩනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය මෙනෙහි කරනවා ඉන් අනතුරුව සමතකමටහන් වඩනවා. යමෙක් විපස්සනා වඩනවා නම් ඒ විදර්ශනාවටත් මේ සතිපට්ඨාන සූත්‍රයේ ඇතුළේ තියෙන කමඨහම්ම තමයි උපයෝගී කරගන්න සිද්ධ වෙන්නේ. විදර්ශනාව වඩලා ඉන් අනතුරුව සමතේ වඩන්ට බලාපොරොත්තු වෙනවා නම් ඒ සමත කමඨහන් වලටත් අනිවාර්යයෙන්ම සතිපට්ඨාන සූත්‍රය උදව් කරගන්නටම සිද්ධ වෙනවා. ඒ නයින් බලනකොට පින්වතුනි විදර්ශනා පූර්වාංගම සමත යානිකයාටත් මේ සතිපට්ඨාන සූත්‍රය ඒකාන්තයෙන්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි යම් කිසි කෙනෙක් සමත විපස්සනා යුගලු කොට වඩනවා නම් සමතේ යම් ප්‍රමාණයකට වඩනවා විදර්ශනාව ඊන් අනතුරුව ප්‍රගුණ කරනවා. සමතේ වඩනවා ඊට පස්සේ විදර්ශනාව වඩනවා. මේ සමත විපස්සනා යුගලු කොට වඩන්නා වූ යෝගාවචරයාටත් මේ සතිපට්ඨාන සූත්‍රය ඒකාන්තයෙන්ම උපනිශ්‍රේ කර ගන්නට වෙනවා. ඒ තුලින් තමයි කර්මස්ථානියෝ සොයා ගන්නට සිද්ධ වෙන්නේ. මේ තරම් වටිනා සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ එක්තැනකදී විතරක් පින්වතුනි දේශනා කළේ නැහැ. දැන් සූත්‍ර පිටකයේ පිළිබඳව අපි අවධානය යොමු කරලා බලනකොට මේ පින්වත් පිරිසට අද දවසේදී මා කියලා දෙන්න යන්නේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සතිපට්ඨාන සූත්‍රයනේ. නමුත් පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ දීර්ඝ සූත්‍ර දේශනාවන් ඇතුළත් දීඝ නිකායේ මහා වර්ගය තුලත් මහා සතිපට්ඨාන සූත්‍රය කියලා සතිපට්ඨානය අන්තර්ගත කරලා තියෙනවා. බලන්න සූත්‍ර පිටකයේම පින්වතුනි මජ්ක්‍ධිම නිකායෙත් දීඝ නිකායෙත් කියන නිකායන් දෙකේම මේ සතිපට්ඨාන සූත්‍රය අන්තර්ගත කරලා තියෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි දීඝ නිකායේ තියෙන සතිපට්ඨාන සූත්‍රය මදිද මජ්ක්‍ධිම නිකායටත් ඇයි මේ සතිපට්ඨානයක් ඇතුළත් කළේ? පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ වචන පරපුරෙන් පරපුරට දරාගෙන එනකොට බාණක පරපුර විසින් විවිධාකාරයෙන් මේ සතිපට්ඨාන සූත්‍රය තමන්ගේ නිකායන් වලට තමන්ගේ ග්‍රන්ථයන්ට ඇතුළත් කරන්න ලොකු උනන්දුවක් තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ නිකායන් දෙකටම ඇතුළත් වෙලා තියෙන්නේ. මජ්ක්‍ධිම නිකාය පින්වතුනි හඳුන්වනු ලබන අන්වර්ථ නාමයක් තමයි විදර්ශනා අත්පොත කියන නාමය. එතකොට කෙනෙක් විදර්ශනාව වඩන්න උත්සාහවත් වෙනවා නම් මජ්ක්‍ධිම නිකාය විශේෂයෙන් භාවිතා කරන්න ඕනේ. මේ මජ්ක්‍ධිම නිකාය භාවිතා කරනකොට විදර්ශනාව සඳහා අනිවාර්යයෙන්ම සතිපට්ඨානෙහි ඇතුළත් කමඨහන් භාවිතා කළ යුතු නිසා තමයි මජ්ක්‍ධිම නිකායට මේක ඇතුළත් කරන්නට යෙදුනේ. ඒ වගේම පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මය අතර සංයුක්ත නිකාය. සංයුක්ත නිකායේ තියෙනවා පින්වතුනි සතිපට්ඨාන සංයුක්තය කියලා කොටසක්. එතකොට දීඝ නිකායට සතිපට්ඨානය ඇතුළත් වෙලා තියෙනවා, මජ්ක්‍ධිම නිකායට ඇතුළත් වෙලා තියෙනවා, සංයුක්ත නිකායටත් මේ සතිපට්ඨානය ඇතුළත් වෙලා තියෙනවා. එහි සම්පූර්ණ සතිපට්ඨානය නෑ. කොටස් වශයෙන් ඒ සතිපට්ඨාන සංයුක්තයේහි මේ සතිපට්ඨාන භාවනාව පිළිබඳව අරුත් විවරණය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත් මේ සතිපට්ඨානය දේශනා කළානේ. භාග්‍යවතුන් වහන්සේ 7 වෙනි වස් කාලය ගත කිරීම සඳහා එදා තව්තිසා භවනට වැඩම කළාට පස්සේ තව්තිසා භවනේදී දෙවියන්ට පින්වතුනි සතිපට්ඨාන විභංගය දේශනා කළා කියලා අර්ථ කතාව තුළ පැහැදිලි කරලා තියෙනවා. සතිපට්ඨාන විභංගය තුළ පින්වතුනි විශේෂත්වයක් තියෙනවා. දැන් අපි මෙච්චර වෙලාවක් සඳහන් කළේ සතිපට්ඨානය සරලව දේශනා කරපු විදිහක්නේ, මිනිස්සුන්ට දේශනා කරපු විදිහක්නේ. නමුත් දෙවිවරුන්ට මේ සතිපට්ඨානය දේශනා කරනකොට ක්‍රමවේදයන් 3කට දේශනා කරලා තියෙනවා. පළවෙනි එක තමයි සුත්තන්ත භජනීය. දෙවෙනි එක තමයි අභිධම්ම භජනීය. තුන්වෙනි එක තමයි පඤ්ඤ පුච්චක ණය. භාග්‍යවතුන් වහන්සේ මුලින්ම ඊටා සරලව සැකවින් මේ සතිපට්ඨානය විස්තර කරනවා දෙවියන්ට.
ඒකට කිව්වා සුත්තන්ත ක්‍රමය කියලා. ඊළඟට ඊටා ගැඹුරින් සියුම්ව දේශනා කරනවා. ඒකට කිව්වා අභිධම්ම ණය කියලා. ඒ කියන්නේ අභිධම්ම භජනීය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පඤ්ඤ පුච්චක ණය ක්‍රමයටත් මේ සතිපට්ඨානය දේශනා කරලා තියෙනවා. එතකොට මිනිසුන්ටත් දෙවියන්ටත් මේ දෙපිරිසටම මේ සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා. ඇයි එහෙම දේශනා කළේ? සතිපට්ඨානය තමයි පින්වතුනි නිවන් දැකීම පිණිස හේතු වෙන්නා වූ ප්‍රධානතම මාර්ගයේ හැටියට භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන්ම විස්තර කරන්නේ. පින්වතුනි මේ සතිපට්ඨාන සූත්‍රයේහි නිදාණය පිළිබඳව මෙහෙම විස්තර කරනකොට මගේ සිහියට නැගෙනවා පළවෙනි ධර්ම සංගායනාව පිළිබඳව පුවත. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 500ක් සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා මැදෙහි වැඩ හිඳමින් ආනන්ද ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා මහා සතිපට්ඨාන සුත්තං කත්ත පඤ්ඤත්තං කිස්මින් වත්තුං කිං ආරබ්බ. එවත් ආනන්දේනි මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව කොතනකදී කුමක් අරඹයා කා වෙනුවෙන් දේශනා කළාද කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විමසීමක් සිදු කරනවා. ඒ වෙලාවේදී තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ මම අර මුලින්ම ඔබට පැහැදිලි කරන්නට යෙදුන ගාථාව. ඒවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස්ස ධම්මං නාම කුරුණං නිගමෝ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ලබා දෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මා විසින් මෙසේ යසන ලදී. අන්න පින්වතුනි අපිට තවත් අවස්ථාවක් එතනින් තේරුම් ගන්නට පුළුවන් භාග්‍යවතුන් වහන්සේ සතිපට්ඨානය දේශනා කරපු ආනන්ද ස්වාමීන් වහන්සේට නැවතත් දේශනා කරලා තියෙනවා මේ සතිපට්ඨානය. ආනන්ද ස්වාමීන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සමීපයේ ඉඳගෙන මනාව සවන්පත් යොමු කරගෙන මේ සතිපට්ඨාන සූත්‍රය ශ්‍රවණය කරලා තියෙනවා. ඒකයි කිව්වේ ඒවං මේ සුතං මා විසින් මෙසේ යසන ලදී කියලා. ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස්ස ධම්මං නාම කුරුණං නිගමෝ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්නට තෝරාගෙන තියෙන්නේ කුරු රට කම්මාස්ස ධම්ම කියන කුරුනම් ග්‍රාමය තමයි තෝරාගෙන තියෙන්නේ. කම්මාස්ස ධම්ම කියන නියම් ගමේ වාසය කරමින් වැඩ හිඳමින් තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ. අපි අර්ථ කතාව වෙත ටිකක් අවධානය යොමු කරලා බැලුවොත් අටුවාව පැහැදිලි කරනවා ගෞතම බුදු පියාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නට ඇයි මේ කම්මාස්ස ධම්ම කියන නියම් ගමම තෝරාගත්තේ කියලා. පින්වතුනි උපමා දෙකක් ගෙන හැර දක්වනවා. ලස්සනට මල් මාලා ගොතන දක්ෂ මාලාකාරයෙකුට මිල අධික වූ කල් තියා ගන්නට පුළුවන් වටිනා මල් වර්ගයක් ලැබෙනවා. ඒ වෙලාවේදී මේ පුද්ගලයා මොකද කරන්නේ? ලස්සන රත්තරන් පෙට්ටියක මේ මල් ටික බහා තබනවා පසුව ප්‍රයෝජනෙට ගන්නට. ඒ වගේම වටිනා රත්තරන් ස්වල්පයක් ලැබුණු වටිනා රන් කරුවෙක් මොකද කරන්නේ? රන් පෙට්ටියක ඒ රත්තරන් බහා තියෙනවා පසුව ඒවා ප්‍රයෝජනෙට ගැනීම සඳහා. ආන් ඒ වාගේ මේ කම්මාස්ස ධම්ම කියන නියම් ගමේ වාසය කරපු පිරිස බොහෝම බුද්ධිමත්, බොහෝම ප්‍රඥාවන්තයි. මේ සතිපට්ඨාන සූත්‍රයේ ඒ අයට දේශනා කළොත් අර දක්ෂ මාලාකාරය අර වටිනා මල් ටික තැම්පත් කරගත්තා වගේ අර රන් කරුවා පසුව ප්‍රයෝජනෙට ගන්න අර රත්තරන් මංජුසාවේ තැම්පත් කරගත්තා වගේ මේ සතිපට්ඨාන සූත්‍රයේ මනාව ධාරණය කරගනී කියන අපේක්ෂාවෙන් තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ කම්මාස්ස ධම්ම කියන නියම් ගමේ වැසියන්ටම මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නට තීරණය කරන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ඒ තීරණය කොයිතරම්නම් වැදගත්ද කියනවා නම් පින්වතුනි ඒ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරපු ඇත්තු ජීවත් වෙච්ච විදිහත් අටුවාව විස්තර කරනවා. ඒ දවස්වල පින්වතුනි ඒ ගමේ වාසය කරපු අය සාමාන්‍යයෙන් ස්නානය කිරීම සඳහා නානතොටට එකතු වෙන ගතියක් තිබුණා. දැන් මේ පින්වත් පිරිස නම් පිරිසක් අතරට ගියාට පස්සේ කතා කරන්නේ මොනවද කියලා ටිකක් අවධානයෙන් යුක්තව අහගෙන හිටියොත් තමන්ගේ එදිනෙදා තොරතුරු කතා කරනවා. එක්කෝ අතීතය පිළිබඳව විස්තර කියනවා, නැත්නම් අනාගතේ කරන්න ඉන්න දේවල් ගැන කතා කරනවා, නැත්නම් වෙන කෙනෙකුගේ දෙයක් පිළිබඳව කතා කරනවා. නමුත් පින්වතුනි එදා කම්මාස්ස ධම්ම කියන නියම් ගමේ වාසය කරපු අය නානතොටට ගියාට පස්සේ කතා කරන්නේ සතිපට්ඨානය පිළිබඳවලු. සඳහන් කරනවා අවුරුදු 10 12 පුංචි දැරියක් වුණත් අවුරුදු 60ක් 70ක් වයස ගියපු වයසක අම්මා කෙනෙක් මුණ ගැහුණාම අහනවලු මෑණියනි
ඔබතුමිය අද දවසේදී වඩපු සතිපට්ඨාන භාවනාව මොකක්ද කියලා. ඒ වෙලාවේදී මේ මෑණියෝ පිළිතුරු දුන්නොත් එහෙම දියණියනි අද දවසේදී නම් මට සතිපට්ඨානෙ වඩන්න බැරි වුණා කියලා නිඳා කරනවලු. ලෝතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයක් ලැබුණු මෙවන් වටිනා අවධියක සතිපට්ඨානෙ ඉගෙනගත්තු ඔබ එය භාවිතා කරන්නේ නැත්නම් නුඹ ගැරහිය යුක්තියක් බවට පත් වෙනවා. නුඹ නිඳා කළ යුක්තියක් බවට පත් වෙනවා කියලා ඒ මෑණියන්ට නිඳා කරලා ඇයව උත්සාහවත් කරවනවලු. ඇයට වීරිය ලබා ගැනීම සඳහා විවිධ වචන ප්‍රකාශ කරනවලු. සතිපට්ඨානේ නැවත වඩන්න කියලා අවවාද කරනවලු. බලන්න පින්වතුනි කොයිතරම්නම් අසිරිමත් යුගයක් භාග්‍යවතුන් වහන්සේගේ ජීවමාන කාලයේදී පැවතුනාද කියලා. ඒ වගේම අර මෑණියෝ යම්කිසි වෙලාවකදී සඳහන් කළොත් එහෙම දියණිය අද දවසේදී මම ආනාපාන සතිය වර්ධනය කළා. අද දවසේදී මම ඉරියාපතේ වර්ධනය කළා. මේ ආදී වශයෙන් සිදු කරපු යම් සතිපට්ඨානයක් පිළිබඳව අර දියණියට සඳහන් කළොත් ඒ දියණිය සාදුකාර දෙදී අනුමෝදන් වෙනවලු. සාදු සාදු මෞතුමියනි ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල උපාසිකාවක් විසින් සිදු කළ යුත්තම සිදු කරලා තියෙනවා. ඔබ ප්‍රශංසා ලැබිය යුක්තියක් කියලා ඒ මෑණියන්ට ප්‍රශංසා කරන ගතියක් තියෙනවලු. පින්වතුනි මිනිසුන් ගැන මෙහෙම සඳහන් කරන අර්ථ කතාව ඒ කාලේ වාසය කරපු තිරිසංගත සත්තු ගැනත් පැහැදිලි කිරීමක් කරනවා. බුදු පියාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනයට ඇතුළත් වුණු සාමණේරීන් වහන්සේලා වැඩ වාසය කරපු ආරාමයක් තිබිලා තියෙනවා මේ කම්මාස ධම්ම කියන නියම් ගමේ. මේ ආරාමේ සාමණේරීන් වහන්සේලා ඇති කරලා තියෙනවා ගිරාපෝතකේ. මේ ගිරාපෝතකයාට දවසක් කතා කරලා කියනවා මේ සාමණේරීන් වහන්සේලා ගිරාපෝතකය නුඹ තිරිසංගත සතෙක් තමයි. නමුත් මේ වෙලාවේදී වාසය කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාව වාසය කරන තැනක. අපි හැම කෙනෙක්ම සතිපට්ඨානය පුරුදු කරනවා. ඔබ වචනයෙන් හරි මේක සතිපට්ඨානය පුරුදු කරන්න ඕන කියලා ඒ ගිරා පැටියට සාමණේරීන් වහන්සේලා උගන්වනවලු. අට්ටි කියන වචනේ උගන්වනවා. මේ අට්ටි කියන වචනේ ඉගෙනගත්තු ගිරාපෝතකයා නිරන්තරයෙන්ම කියවන්න පටන් ගන්නවා අට්ටි කියලා. කාලයක් ගත වුණාට පස්සේ මේ ගිරාපෝතකයාගේ හිත අභ්‍යන්තරයෙන් නැగిලා එන්න පටන් ගන්නවා අට්ටි කියන සිතුවිල්ල. දවසක් මේ ගිරාපෝතකයා සීතලෙන් අත මිදීම සඳහා ඒ විහාරයට පැමිණෙන්නා වූ තොරණ උඩට නැගලා සීත තපමින් ඉන්නවා. මහා විශාල පක්ෂියෙක් ඇවිල්ලා මේ ගිරා පැටියව ඩැහැගෙන යනවා. අර ආරාමයේහි වාසය කරපු සාමණේරීන් වහන්සේලා අර පක්ෂියව බය කරලා ගිරාපෝතකයව බේර ගන්නවා. බේරගෙන අතට අරගෙන අහනවා එක් සාමණේරීන් වහන්සේ නමක් ගිරාපෝතකය අර විශාල පක්ෂිය ඇවිල්ලා ඔබව ඩැහැගෙන යනකොට ඔබට මොකද්ද හිතුනේ කියලා ඇහුවා. ඒ වෙලාවේදී පින්වතුනි ගිරාපෝතකේ හරි අපූර්ව උත්තරයක් දෙනවා. අනේ උත්තමාවියන් වහන්සේ මට වෙන කිසිවක් දැනුනේ නැහැ. ඇට සැකිල්ලක් විසින් ඇට සැකිල්ලක් උස්සාගෙන යනවා කියලා තමයි තේරුනේ. බලන්න පින්වතුනි තිරිසංගත ආත්ම භාවයක් ලැබපු ඒ ගිරාපෝතකයා පවා මෙතරම් දුරකට සතිපට්ඨානය වර්ධනය කරගෙන හිටියානම් මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබලා බුද්ධ දේශනාව ශ්‍රවණය කරපු අපි කොයි තරම්නම් මේ සතිපට්ඨානය වෙතට අවධානය යොමු කරන්න ඕනද කියලා මෙන්න මේ කාරණාවන් අර්ථ කතාව තුළ පැහැදිලි කරනවා. ඊළඟට අපි පිටකයේ දෙසට අවධානය යොමු කරලා බලනකොට සතිපට්ඨාන සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය. සතිපට්ඨාන භාවනා පිළිබඳව විග්‍රහයක් සිදු කරන්නට කලින් සතිපට්ඨානය වැඩිමෙන් ලැබෙන්නා වූ ප්‍රතිඵල කීපයක් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. මොකද්ද දේශනා කරන්නේ? ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ. මහණෙනි මේක තමයි එකම මග. කුමක් සඳහාද? සත්තානං විසුද්ධියා. සත්වයන්ගේ පිරිසිදු බව පිණිස. කුමක පිරිසිදු බව පිණිසද? කයෙහි පිරිසිදු බව පිණිස නෙවෙයි, සිතෙහි පිරිසිදු බව පිණිස. දැන් පින්වතුනි අපි හැමෝම කය පිරිසිදු කරගන්න උත්සාහවත් වෙනවනේ. නමුත් සිත පිරිසිදු කරගන්න එච්චර ලොකු උත්සාහයක් දරන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා තමයි සිත පිරිසිදු කරගන්න වැඩපිළිවෙල අපිට උගන්වන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ සිත පිරිසිදු කර ගැනීම පිණිස හේතු වෙන එකම පටිපදාව මේ මහා සතිපට්ඨානයයි. මේ සතර සතිපට්ඨානයයි. ඒ විතරක් නෙමෙයි ශෝක පරිදේවයන් ඉක්මවීම පිණිස මේ සතිපට්ඨානය වැඩිම හේතු වෙනවා. දුක් දුම්නස් බැහැර කරමින් ඥානයන් ලැබීම පිණිස
නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස පවතිනා වූ ශ්‍රේෂ්ඨතම උතුම්ම මාර්ගය අන් කිසිවක් නෙවෙයි මේ සතර සතිපට්ඨානය වැඩිමමයි කියලා භාග්‍යවතුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව විස්තර කරන්න పూర్වයෙන් කෙටි හැඳින්වීමක් සිදු කරලා තියෙනවා. ඊළඟට අන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යදිදං චත්තාරෝ සතිපට්ඨානා කතමේ චත්තාරෝ මහණෙනි සතර සතිපට්ඨානෙහි ඒ සතිපට්ඨානය හතර කවරද කියලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉද භික්කවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝම නස්සං. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි ඒ සතිපට්ඨාන හතර අතරින් පළවෙනි සතිපට්ඨානයේ කායානුපස්සනාවයි. කයෙහි කයානුව නුවණින් බලන්න කියනවා. මෙතන වැදගත් වචන තුනක් පින්වතුනි අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියලා කිව්වේ කෙලෙස් නසන වෙර ඇතුව. ඒ කිව්වේ රාගය, ద్వේෂය, මෝහය ප්‍රහාණ කිරීමේ වීරියක් තියෙන්න ඕනලු. සම්පජානෝ කියලා කිව්වේ මනා ඥානයකින් නුවණින් යුක්තව. සතිමා කියලා කිව්වේ නිවරදි සිහියකින් යුක්තව. එතකොට අපිට වීරිය තියෙන්න ඕනේ, නුවණ තියෙන්න ඕනේ, සිහිය තියෙන්න ඕනේ. මෙන්න මේ කාරණා තුනේම එකතුවෙන් අනතුරුව තමයි පින්වතුනි අපිට කයෙහි කය අනුව බලන්න පුළුවන්කම ලැබෙන්නේ. යම් කිසි කෙනෙක් ආතාපි සම්පජානෝ සතිමා කියන කාරණා තුනත් සමග කයෙහි කය අනුව බලමින් වාසය කරනවා නම් අන්න ඒක තමයි පළවෙනි සතිපට්ඨානය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම වේදනාසු වේදනානුපස්සී විහෙරති. යම් කිසි කෙනෙක් වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කරනවා නම් අන්න ඒ කෙනා දෙවෙනි සතිපට්ඨානය වේදනානුපස්සනාව වඩන කෙනෙක් කියලා කිව්වා. ඊළඟට චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිතෙහි සිත අනුව නුවණින් බලනවා නම් අන්න ඒ කෙනා චිත්තානුපස්සනාව වඩනවා කිව්වා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ධර්මයන් අනුව නුවණින් බලා වාසය කරමින් ඉන්නවා නම් අන්න ඔහු සතරවෙනි සතිපට්ඨානයේ ධම්මානුපස්සනාව වඩන ශ්‍රාවකයෙක් කියලා බුදුරජාණන් වහන්සේ ඊටමත් කෙටියෙන් සතිපට්ඨාන හතර මොකක්ද කියලා පැහැදිලි කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ විදිහට ඊටමත් කෙටියෙන් සතිපට්ඨාන හතර පිළිබඳව නාමිකව සඳහන් කරලා ඉන් අනතුරුව එකක් ගානේ විස්තර කරන්නට යොමු වෙනවා. පින්වතුනි මේ සතිපට්ඨාන සූත්‍රයේහි ඇතුළත් වෙන කමඨහන් පිළිබඳව අපි යම් අවධානයක් මුලින්ම යොමු කරලා බැලුවොත් සාරාංශගතව මේ සතිපට්ඨාන සූත්‍රයේහි මුළු කමඨහන් ගණන කමඨහන් 21ක් හැටියටයි සඳහන් වෙලා තියෙන්නේ. ඒකෙන් කායානුපස්සනා සතිපට්ඨානයට කමඨහන් 14ක් ඇතුළත් වෙනවා. වේදනානුපස්සනාව එක කමඨහනක් හැටියට අපි සලකනවා. චිත්තානුපස්සනාව එක කමඨහනක් හැටියට සලකනවා. ධම්මානුපස්සනාව තුළ කර්මස්ථානියෝ 5ක් ඇතුළත් වෙන බව සූත්‍ර දේශනාවන්හි සඳහන් වෙලා තියෙනවා. එතකොට මුළු කමඨහන් සංඛ්‍යාව 24යි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ කායානුපස්සනා සතිපට්ඨානෙහි ඇතුළත් වෙන්නා වූ කමඨහන් එකක් ගානේ විස්තර කරනවා. මුලින්ම ඇතුළත් වෙන කමඨහන තමයි පින්වතුනි ආනාපාන සතිය. ආන අපාන සති. ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව සිහිය පැවැත්වීමට තමයි ආනාපාන සතිය කියලා කිව්වේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ ආනාපාන සති භාවනාවේ දීර්ඝ විස්තර සොයා ගන්නට නම් අපිට අනිවාර්යයෙන්ම පින්වතුනි තවත් ග්‍රන්ථයක් භාවිතා කරන්නට වෙනවා. ඒ තමයි විසුද්ධි මාර්ගය. ලෝතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්හි විස්තරයන් ඇතුළත් කිරීම සඳහා රචනා කරපු අට කතාවන් ලියපු බුද්ධඝෝෂ මහා ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා විසුද්ධි මාර්ගයේ මධ්‍යම අටුවාව හැටියට තියාගෙන තමයි අනෙකුත් අටුවාවන් රචනා කරන්න කියලා. ඒකේ තේරුම තමයි පින්වතුනි අනෙක් අටුවාවන්ගේ විස්තර දැනගන්නවා වගේම ඒ අටුවාවන් වල විස්තර තව දුරටත් දීර්ඝව දැනගන්න ඕනේ නම් විසුද්ධි මාර්ගය අනිවාර්යයෙන්ම භාවිතා කරන්න කියන එකයි ඒකේ අර්ථය. එහෙමනම් විසුද්ධි මාර්ගය තුල ඇතුළත් වෙන ආනාපාන සති භාවනාව තමයි අපිට මේ ආනාපාන පබ්බය විස්තර කිරීම සඳහා යොදා ගන්නට සිද්ධ වෙන්නේ. ආනාපාන සති භාවනාව පිළිබඳව විස්තර කරන විසුද්ධි මාර්ග කතුවරයා හරි අපූර්ව ගාථා පාඨයක් සඳහන් කරනවා. ආනාපාන සති යස්ස පරිපුන්නා සුභාවිතෝ සෝ ඉමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝව චන්දිමා.
යම්කිසි යෝගාවචරයේ ආනාපාන සතිය වඩනවා නම් ඔහු හරියට මුළු ලෝකෙම බබළුවනවලු. කොයි වගේද කියලා උපමාවකින් පෙන්නනවා. වලාකුලෙන් මිදුණා වූ පූර්ණ චන්ද්‍ර මණ්ඩලය ලෝකයේ ඒකාලෝක කරන පරිද්දෙන් ඒ යෝගාවචරයා මේ මුළු ලෝකෙම ආලෝකමත් කරන කෙනෙක් කියලා අටුවාචාර්යින් වහන්සේ සඳහන් කරනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති භාවනාව දේශනා කරන්නට పూర్වයෙන් වැදගත් කාරණා කීපයක් හෙළිදරව් කරනවා. පින්වතුනි මේ කමඨහන් 21 දිහාවටම අවධානය යොමු කරලා බලනකොට ආනාපාන සති භාවනාවට పూర్වයෙන් විතරයි මේ මූලික වැඩපිළිවෙල භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ. ආනාපාන සතිය වඩන්න කලින් කරන්න කියනවා වැඩ කටයුතු කීපයක්. ඒ කාරණා ටික මොනවද? ඉද බික්කවේ බික්කු අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම්කිසි යෝගාවචරයෙක් ආනාපානය වඩනවා නම් අනිවාර්යයෙන්ම ආරණ්‍යයකට යන්න ඕනේ. රුක්ෂ මූලයකට යන්න ඕනේ, ශූන්‍යාගාරයකට යන්න ඕනේ. අද කාලේ හැටියට පින්වතුනි සලකා ගන්නවා නම් හුදේකලාව භාවනා කරන්න පුළුවන් තැනක් තෝරා ගන්න ඕනේ. එහෙම තැනක් තෝරාගෙන නිසීදති පල්ලංකම් පළඟක් බැඳගෙන වාඩි වෙන්න කියලා කිව්වා. සාමාන්‍යයෙන් පින්වතුනි අපි දන්නවා පිරිමි කෙනෙක් නම් භාවනා කිරීම සඳහා එරමිනිය ගොතා ගන්නවා කියලා අපි කියනවනේ. කාන්තාවක් නම් භාවනා කිරීම සඳහා කකුල් දෙක පිටිපස්සට යොදලා ඒ අදාළ ඉරියව්වෙන් වාඩි වෙනවා. අර්ධ පරියන්කයෙන් හෝ බද්ධ පරියන්කයෙන් හෝ වාඩි වෙනවා. මෙන්න මේ විදිහට වාඩි වෙන්න කියන එකයි මේ නිසීදති පල්ලංකම් කියලා කියන්නේ. නිසීදති පල්ලංකම් ආභුජිත්වා උජුං කායං පනිදාය. තවත් කාරණාවක් පැහැදිලි කරනවා කය ඍජු කරගන්න කියලා කිව්වා. ඇයි මේ කය ඍජු කරගන්න කියලා කියන්නේ? පින්වතුනි මේ ආනාපාන සතිය කියලා කියන්නේ අපි මුලින් සඳහන් කරානේ ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව භාවනාවක් කියලා. එතකොට ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව මනාව අවධානය යොමු කරගන්නට නම් අපේ ශරීරයේ එහෙට මෙහෙට ඇද වෙලා තිබිලා හරියන්නේ නැහැ. ශරීරයේ ඍජුව තියෙනකොට තමයි අපිට ආස්වාස ප්‍රාස්වාස රැල්ල මනාව ප්‍රකට කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම යම් කිසි කෙනෙක් කය ඍජු කරගෙන වාඩි වෙලා මුලින්ම සඳහන් කරනවා නාසිකා දොරටුවට හෝ මුඛ නිමිත්තට අවධානය යොමු කරන්න කියලා. ඒකයි කිව්වේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා. පරිමුඛයේ සිහිය පිහිටුවාගෙන අන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සෝ සතෝ අස්ස සති සතෝව පස්ස සති. සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා. අටුවාචාර්යින් වහන්සේ මේ පළවෙනි පියවර සඳහන් කරන්නට పూర్වයෙන් ඊට අනුයාත වෙමින් තවත් කාරණාවක් පැහැදිලි කරනවා. කෙනෙකුට මේ සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති කියන පියවර ටිකක් අපහසුයි නම් ඔහුට මුලින් ගණන් කිරීම කියන ක්‍රමය අනුගමනය කරන්න කිව්වා. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් නාසිකා දොරටුවට අවධානය යොමු කරගෙන ආශ්වාස ගන්නකොට හිතන්න කියනවා ආශ්වාස 1යි. ප්‍රාශ්වාස හෙලනකොට හිතන්න කියනවා ප්‍රාශ්වාස 1යි. ඊළඟ වතාවේදී ආශ්වාස ගන්නකොට ආශ්වාස 2යි, හෙලනකොට ප්‍රාශ්වාස 2යි. මේ ආදී වශයෙන් ආශ්වාස ප්‍රාශ්වාස පිළිබඳව නිවරදිව එකේ ඉඳන් 10 දක්වා අකණ්ඩව ගණන් කරගන්න පුළුවන් වුණොත් අන්න ඔහුට යම් ප්‍රමාණයක සිහියක් පිහිටියා වෙනවා. ආන් ඊට පස්සේ අර කිව්ව සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියන පළවෙනි පියවර වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ පළවෙනි පියවර වර්ධනය කරගන්න කොටත් පින්වතුනි දැඩි ආයාසයක් යෙදීම අනවශ්‍යයි. ඒ කිව්වේ බලෙන් හුස්ම ගන්න බලෙන් හුස්ම හෙලන්ට යන්නේ නැහැ. ස්වභාවිකව ගන්නා වූ හුස්ම රැල්ල ස්වභාවිකව හෙලන්නා වූ හුස්ම රැල්ල දෙසට අවධානය යොමු කිරීමක් විතරයි සිදු කරන්නේ. මෙහෙම විනාඩි 20ක් පැය භාගයක් පැයක් සමහරට පැය දෙකක් දවස් දෙක තුනක් වුණත් වෙන්න පුළුවන්. මෙහෙම භාවනා කරනකොට හිත ටිකෙන් ටික තැම්පත් වෙන්න පටන් ගන්නවා. එහෙම තැම්පත් වෙනකොට ඒ යෝගාවචරයට වැටහෙන්න පටන් ගන්නවා මම මේ ආස්වාස ප්‍රාස්වාස ගත්තට හෙළුවට මේ ආස්වාස ප්‍රාස්වාසයන්ගේ කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි දීර්ඝ ආස්වාස දීර්ඝ ප්‍රාස්වාස, කෙටි ආස්වාස කෙටි ප්‍රාස්වාස. අන්න ඊළඟට යෝගාවචරය අවධානය යොමු කරනවා දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීර්ඝව හුස්මක් ගන්නවා දැනෙනකොට මම දැන් දීර්ඝව හුස්මක් ගන්නවා කියලා අවධානයෙන් යුක්තව ඉන්නවා.
දීර්ඝ හුස්මක් හෙලනකොට මම දැන් දීර්ඝ හුස්මක් හෙලනවා කියන අවධානයෙන් ඉන්නවා. කෙටි හුස්මක් ගන්නකොට මම දැන් කෙටි හුස්මක් ගන්නවා. කෙටි හුස්මක් හෙලනකොට මම මේ කෙටි හුස්මක් හෙලනවා කියන අවබෝධයෙන් යුක්තව සතියෙන් යුක්තව වාසය කරනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දෙවෙනි පියවර හැටියට. ඊළඟට සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. සබ්බ කාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති. ආස්වාසේහි මුල මැද අග කියන ස්ථාන තුනම ප්‍රකට කරගනිමින් හුස්ම ගන්නවා. මුල මැද අග කියන ස්ථාන තුනම ප්‍රකට කරමින් ප්‍රාශ්වාස හෙලනවා. හුස්ම ගන්නකොටත් මුල මැද අග කියන අවස්ථා තුනටම අවධානය යොමු කරනවා. හුස්ම හෙලනකොටත් මුල මැද අග කියන අවස්ථා තුනටම අවධානය යොමු කරනවා. මෙන්න මේ පියවරයන් තුනම සම්පූර්ණ කරන්නා වූ යෝගාවචරයාට විශේෂිත සිදුවීමක් සිද්ධ වෙනවා. මොකද්ද ඒ? පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති. මේ තාක් වේලාවක් පිහිටියා වූ සිහිය පදනම් කරගෙන ප්‍රකෘති ආස්වාස ප්‍රාස්වාස කය ටිකෙන් ටික සංසිඳෙන්න පටන් ගන්නවා. ටිකෙන් ටික සියුම් වෙන්න පටන් ගන්නවා. ඒකට කිව්වා පස්සම්බණය වෙනවා කියලා. ඒකයි හතරවෙනි පියවර හැටියට පස්සම් භයං කාය සංකාරං. කාය සංස්කාරයෝ සංසිඳුවමින් ආස්වාස කරනවා. කාය සංස්කාරයෝ සංසිඳුවමින් ප්‍රාස්වාස කරනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. මේ විදිහට ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව අවධානයෙන් යුක්තව ඉන්නකොට විසුද්ධි මාර්ගය තුල සඳහන් වෙලා තියෙන්නේ ඔහුට නිමිත්තක් පහළ වෙනවා. ඒකට පරිකර්ම නිමිත්ත කියලා කිව්වා. ඒ පරිකර්ම නිමිත්තට අවධානය යොමු කරමින් වඩාත් ආස්වාස ප්‍රාස්වාස වෙත සිහියෙන් යුක්තව වාසය කරනකොට ඊළඟට උග්ඝා නිමිත්ත පහළ වෙනවා. අනතුරුව පටිභාග නිමිත්ත පහළ වෙනවා. පටිභාග නිමිත්ත පංච වසීතාවෙන් වසී પ્રાપ્ત කරගත්තට පස්සේ ප්‍රථම ධානය ලැබෙනවා. ප්‍රථම ධානය ලැබුණා වූ යෝගාවචරයාට එක සිතුවිල්ලක් ඇති වෙනවා. මොකද්ද ඒ සිතුවිල්ල? මෙතන ආස්වාස ප්‍රාස්වාස කයක් මිසක් සත්වයේක් පුද්ගලයෙක් මගේ ආත්මයයි කියලා ගන්න දෙයක් නැහැ කියන සංඥාව සටහන සිතුවිල්ල ඇති වෙන්න පටන් ගන්නවා. ආන්ගේ සංඥාවත් එක්ක කාලයක් වාසය කරනකොට තමන්ටම තේරෙනවා තමන්ගේ නුවණ වැඩෙනවා. තමන්ගේ ඥාණය වැඩෙනවා. නිවන සාක්ෂාත් වීම පිණිස ටිකෙන් ටික ප්‍රතිපදාව වැඩෙනවා කියලා තමන්ටම වැටහෙන්න පටන් ගන්නවා. මේක තමයි පින්වතුනි කායානුපස්සනා සතිපට්ඨානෙහි පළවෙනි කමඨාන හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඊළඟ කමඨාන තමයි පින්වතුනි ඉරියාපත පබ්බය. ඉරියාපත භාවනාව. පින්වතුනි අපි උදෑසන කාලේ නැගිටපු මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම් විවිධාකාර ඉරියව් පවත්වනවා. මේ පවත්වනු ලබන සියලුම ඉරියව් භාග්‍යවතුන් වහන්සේ ඉරියව් හතරක් යටතට ගෙනල්ලා පෙන්නනවා. පළවෙනි ඉරියව්ව තමයි ඇවිදින ඉරියව්ව. දෙවෙනි එක තමයි හිටගෙන ඉන්න ඉරියව්ව. තුන්වෙනි එක තමයි ඉඳගෙන ඉන්න ඉරියව්ව. අවසාන එක තමයි නිදාගෙන ඉන්න ඉරියව්ව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි යෝගාවචරයේ ඇවිදිනකොට ඇවිදිනවා කියන කාරණාව නුවණින් දැනගන්නවා නම් ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති කියලායි පාලි පාඨයෙන් සඳහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පින්වතුනි දැන් හිතලා බලන්න අපි උදෑසන ඉඳන් මේ මොහොත වෙනකන් මේ මහ පොළොව මත කී වාරයක් නම් පියවර තබමින් ඇවිද්දාද? නමුත් පින්වතුනි අපි ඇවිදිනවා කියන සිහිය මාත්‍රයක්වත් අපිට තියෙන්න නැති වෙති සමහර වෙලාවකදී. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අතීතය පිළිබඳව කල්පනාවන් සිදු කරන්නේ නැතුව අනාගතය පිළිබඳව ප්‍රාර්ථනාවක් නැතුව ඇවිදිනකොට මම දැන් ඇවිදිනවා කියලා දැනගන්න කිව්වා. එච්චරයි මේ කමඨානේ තියෙනා වූ විශේෂත්වය. තමන් එදිනෙදා භාවිතා කරන්නා වූ ඉරියව්ව සිහියෙන් නුවණින් යුක්තව තමන්ගේ මනසට ගෝචර කර ගැනීමකුයි සිදු කරන්නේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා හිටගෙන ඉන්නකොට මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියන සිහියෙන් යුක්තව ඉන්න කිව්වා. යම් කිසි මොහොතකදී ඉඳගෙන ඉන්නවා නම් මම මේ මොහොතේදී ඉඳගෙනයි ඉන්නේ කියලා සිහියෙන් ඉන්න කිව්වා. නිදා ගන්න ගියාම මම දැන් සයනය කරන ඉරියව්වෙන් තමයි මේ වාසය කරන්නේ කියලා සිහියෙන් නුවණින් යුක්තව වාසය කරනකොට අන්න ඔහුගේ ඥානය වැඩෙන්න පටන් ගන්නවා. ඔහුගේ ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා. නිර්වාණගාමිනී ප්‍රතිපදාව ටිකෙන් ටික වර්ධනය වෙලා නිවන සාක්ෂාත් කරගන්න සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ නුවණ ඥානය වැඩෙනා වූ පුද්ගලයාට ඇතිවෙන විශේෂිත සංඥාවක් තියෙනවා.
අපි අර පළවෙනි කමඨානේදී දේශනා කළානේ ආස්වාස ප්‍රාස්වාස කයක් විතරයි තියෙන්නේ කියලා ඒ යෝගාවචරයට දැනෙනවායි කියලා. මේ ඉරියාපත පබ්බේ වඩන්නා වූ යෝගාවචරයට දැනෙනවා මෙතන සත්වයේක් පුද්ගලයෙක් ආත්මයක් නැහැ. ඉරියව් කයක් විතරයි තියෙන්නේ කියලා. තමන්ගේ කය පිළිබඳවත් එහෙම දැනෙනවා. බාහිර අයගේ කය පිළිබඳවත් එහෙම දැනෙනවා. ඒ ඉරියව් කයත් ඇති වෙනවා නැති වෙනවා කියන සංඥාව උපදින්න පටන් ගන්නවා. මේ විදිහට කෙනෙක් ඉරියාපත පබ්බේ සම්පූර්ණ කරනවා නම් අන්න ඔහු කායානුපස්සනා සතිපට්ඨානය වඩන කෙනෙක් කියලා බුද්ධ දේශනාව අනුව අපිට කියන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවෙහි තුන්වෙනි කමඨාන හැටියට දේශනා කරන්නේ සම්පජඤ්ඤ පබ්බය. ඒ කිව්වේ අර ඉරියාපත පබ්බයේදී අපි ඉරියව් පිළිබඳව සිහියෙන් හිටියා වගේම අපි එදිනෙදා සිදු කරනු ලබන විවිධාකාර කටයුතු කෙරෙහි සිහියෙන් ඉන්න කියන එකයි මේ සම්පජඤ්ඤ පබ්බයෙන් අපිට උගන්වන්නේ. අපි ආහාර ගන්නකොට ඒ වගේම අපි ඉදිරිපස බලනකොට පිටුපස බලනකොට වටපිට බලනකොට කනකොට බොනකොට රස විඳිනකොට ඇඳුම් අඳිනකොට මේ සෑම මොහොතකදීම ඒ පිළිබඳව සතිමත්ව ඉන්න කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. මල මුත්‍ර පිට කරනකොට පවා ඒ පිළිබඳවත් සිහියෙන් යුක්තව වාසය කරන්න කිව්වා. පින්වතුනි එතකොට භාග්‍යවතුන් වහන්සේ අපිට උගන්වනවා ඉදිනෙදා ජීවත් වෙන අතරතුරදීම ඒ කාර්යයන් කෙරෙහි සිහිය පිහිටවනවා නම් අපි දන්නේම නැතුව මේ සතිපට්ඨාන භාවනාව අපි තුල සමෘද්ධ වෙනවා කියලා. එතකොට භාවනා කරන යෝගාවචරයාට කොයිතරම් පහසුවක් බුදුරජාණන් වහන්සේ මේ කමඨහන් තුලින් සලසලා තියෙනවද කියන කාරණාව අපිට තේරුම් කරගන්න පුළුවන් වෙනවා. මේ විදිහට යම්කිසි කෙනෙක් සම්පජඤ්ඤ පබ්බේ වඩනවා නම් ඔහුටත් ඇතිවෙන සිතුවිල්ලක් තියෙනවා. මොකක්ද ඒ සිතුවිල්ල? මෙතන ක්‍රියාකාරකම් සමූහයක් තියෙනවා විනා සත්වයේක් පුද්ගලයෙක් ආත්මයක් මමය මගේ ආත්මයයි කියලා ගන්න දෙයක් නැහැ කියන සංඥාව ඇති වෙනවලු. ඒ පවතිනා වූ ක්‍රියාකාරකම් සමූහයත් ඇති වෙනවා නැති වෙනවා කියන අවබෝධයෙන් යුක්තව වාසය කරනකොට ඉදිරි ඥාන දර්ශනයන් ලබන්ට තමන්ගේ සතිය නුවණ වැඩෙන්න ඒ ශ්‍රාවකයාගේ අවධානය සිහිය ප්‍රඥාව යොමු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහටයි සම්පජඤ්ඤ පබ්බේ භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන්නේ. ඊළඟට කායානුපස්සනා සතිපට්ඨානයේ හතරවෙනි කමඨාන තමයි පටික්කුල මනසිකාරය. අපේ වචනයෙන් නම් අපි හඳුනාගෙන තියෙන අසුබ කමඨාන කියලා. වචන දෙකේ එච්චර වැරද්දක් නැහැ. ත්‍රිපිටකයට අනුව සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන්නේ පටික්කුල මනසිකාරය කියලා. මොකක්ද මේ පටික්කුල මනසිකාරය කියලා කියන්නේ? කේස් වලින් ඉඳලා පාදාන්තය දක්වා හැම කෙලවර කොට ඇති මේ ශරීරයේහි කොටස් 32ක් තියෙන බව මෙනෙහි කරන්න කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ විසින් තමයි මේ කමඨහන ලෝකයාට මුලින්ම දේශනා කරන්නේ. පින්වතුනි අපි ජීවත් වුණ කාලයේදී අපිට නිකන් හිතුනේ නෑනේ මේ ශාරීරික කොටස් 32ක් තිබුණා කියලා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ශ්‍රවණය කළාට පස්සේ තමයි අපි දන්නේ ඇත්තටම මේ ශාරීරියේ තියෙන කොටස් 32යි කියලා. ඒ කොටස් 32 මොනවද කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිජ්ජා වක්කං හදයන්. පාලි පාඨයේ මම මේ පින්වත් පිරිසට දේශනා කරන්නට යන්නේ නැහැ. එහි සිංහල අරුත විතරක් කියලා දෙන්නම්. මේ ශරීරයේ තියෙනවලු කෙස්, ලොම්, නියපොතු, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩදිව, පෙනහළු, බඩවැල, අතුණු බහන්, නොපැසුණු ආහාර, පැසුණු ආහාර, පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේද තෙල්, කඳුළු, වුරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මුත්‍ර. මෙන්න මේ කොටස් 32 පිළිබඳව මෙනෙහි කරන්න කියලා කිව්වා. මේ කයේ කෙස්, ලොම්, නියපොතු, දත්, සම්, මස්, නහර මේ ආදී දෙතිස් කුණපයන් කොට්ටාසයන් 32ක් තියෙනවා විනා මම මගේ ආත්මයයි කියලා ගන්න දෙයක් නැහැ කියලා කල්පනා කරනකොට අන්න ඒ ශ්‍රාවකයාට පටික්කුල මනසිකාර පබ්බේ සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. අපි අර ඉස්සරලා සඳහන් කළා වගේම මෙතන දෙතිස් කුණපයන්ගෙන් සකස් වුණා වූ ශරීරයක් මිසක් සත්වයේක් පුද්ගලයෙක් නෑ කියන සංඥාව උපදවා ගැනීම පිණිසයි භාග්‍යවතුන් වහන්සේ මේ පටික්කුල මනසිකාරයත් එදා දවසේදී මහා සතිපට්ඨාන සූත්‍රයේදී හඳුන්වලා දෙන්නේ. හරි අපූර්ව උපමාවකුත් භාග්‍යවතුන් වහන්සේ මේකට ඇතුළත් කරලා තියෙනවා. දෙපස කට තියෙනා වූ මල්ලකට යම්කිසි පුද්ගලයෙක් විසින් මුං,
තල, මෑ, සහල්, වී මේ ආදී විවිධාකාර බීජයෝ පුරවනවා. ඒ බීජයෝ පුරවලා වෙනත් පුරුෂයෙකුට ලබා දෙනවා මේකේ තියෙනා වූ බීජ වෙන් කරන්න කියලා. ඒ ඇස් ඇති පුරුෂයා මොකද කරන්නේ? අර මල්ලේ කට ලෙහලා මේ තියෙන්නේ මුං, මේ තියෙන්නේ තල, මේ තියෙන්නේ මෑ, මේ තියෙන්නේ වී, මේ තියෙන්නේ සහල් ආදී වශයෙන් ආන් ඒ බීජ වෙන් කර කර බලනවා වගේ මේ ශාරීරියේ තියෙනා වූ කොටස් 32 වෙන් කර කර බලනකොට සත්ව සංඥාව, පුද්ගල සංඥාව දුරු වෙන්න පටන් ගන්නවා කියලයි භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළේ. ඒ තමයි කායානුපස්සනාවේ 4 වෙනි කමඨාන. ඊළඟට 5 වෙනි කමඨාන තමයි ධාතු මනසිකාරය. පින්වතුනි අපි මුලින් ඉගෙන ගත්තනේ අර පටික්කුල මනසිකාරයේදී මේ ශරීරයේහි කොටස් 32ක් තියෙනවා කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ කොටස් 32 පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන කොටස් හතරට බෙදලා බලන්න කිව්වා. එහෙම බෙදලා බලනකොට අපිට මුණ ගැහෙනවා පඨවි ධාතුවට අයිති කොටස් 20ක්. ඒ කිව්වේ තද ගතිය වැඩිපුර පවතිනා වූ කොටස් 20ක් අපිට මුණ ගැහෙනවා. මොනවද ඒ? කෙස්, ලොම්, නිය, දත්, සම්මස් ආදී කොට ඇති මුල් කොටස් 20 පඨවි ධාතුව බහුල කොටස් හැටියට අපිට තේරෙනවා. ඊළඟට ආපෝ ධාතුවට අයිති කොටස්. ආපෝ ධාතුව බහුල කොට ඇති කොටස් 12ක් අපිට මුණ ගැහෙනවා. ඒ තමයි අර පටික්කුල මනසිකාරයේදී අපි ඉගෙනගත්තු ඉතිරි කොටස් 12. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මේකට තවත් කාරණාවන් දෙකක් එකතු කරනවා. ඒ තමයි තේජෝ ධාතුව සහ වායෝ ධාතුව. තේජෝ ධාතුව තුල කොටස් 4ක් තියෙනවා. පරිධාන තේජෝ ධාතුව, පාචක තේජෝ ධාතුව, සංතාපන, ජිරාපන. මෙන්න මේ කොටස් 4ත් අපේ ශාරීරිය තුල පවතිනවා කියලා මෙනෙහි කරන්න කිව්වා. ඒ වගේම වායෝ ධාතුව පිළිබඳව උද්දංගම, අදෝගම, කුච්චිසය, කොට්ටාසය, අංගමංගානුසාරී සහ ආස්වාස ප්‍රාස්වාස කියන මේ වායෝ ධාතු කොට්ටාස 6 පිළිබඳවත් මෙනෙහි කරනකොට අන්න ඒ ශ්‍රාවකයා ධාතු මනසිකාරය මෙනෙහි කරන්නා වූ ධාතු මනසිකාර පබ්බේ වඩන්නා වූ ශ්‍රාවකයෙක් කියලා භාග්‍යවතුන් වහන්සේ හඳුන්වනවා. මේ විදිහට යම්කිසි කෙනෙක් ධාතු මනසිකාරයේ භාවිතා කරගෙන ඒ සිහියෙන්ම යුක්තව වාසය කරනවා නම් අන්න ඔහුටත් ඇති වෙනවා වැදගත් සංඥාවක්. මොකක්ද ඒ සංඥාව? මෙතන සත්වයේක්, පුද්ගලයෙක්, මගේ ආත්මයයි කියලා ගන්න දෙයක් නැහැ. මෙතන ධාතු කොට්ටාසයෝ 4ක් විතරයි තියෙන්නේ කියන සංඥාව උපදිනවා. ඒ සංඥාව වැඩිපුර භාවිත කරනකොට, බහුලීකృత කරනකොට තව දුරටත් වැටහෙනවා මේ ධාතුන්ගේ ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. ඒ නිසා මේවා උපාදානය කරගන්න ඕනේ නෑ කියන සිහිය උපදිමින් ඥානය වැඩෙන්න පටන් ගන්නවා, නුවණ දියුණු වෙන්න පටන් ගන්නවා, ටිකෙන් ටික නිවනට සමීප වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම කායානුපස්සනා සතිපට්ඨානයේ ඊළඟට සඳහන් කරනවා නවසීවතිකය. මේ ශරීරයේ මරණයටපත් වෙලා සෝහනකට අරගෙන ගිහින් දැම්මට පස්සේ ශරීරයට සිද්ධ වෙන්නා වූ අවස්ථාවන් 9ක් පිළිබඳව මෙනෙහි කරන්න කියලා කිව්වා. දැන් මරණයටපත් වුණාට පස්සේ අද කාලයේදී නම් පෙට්ටියක තැන්පත් කරලා ඒ පෙට්ටිය වලලනවා. එහෙමත් නැත්නම් පින්වතුනි ආදාහනාගාරයකට අරගෙන ගිහිල්ලා පුලුස්සලා දානවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේදී එහෙම නැහැ. යම්කිසි කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ එක්තරා ස්ථානයකට එහෙමත් නැත්නම් කැලයකට ගිහින් දානවා. ඒ කැලයට ගිහින් දාපු මృత ශරීරය ටික දවසක් යනකොට නිල් වෙනවා, ඉදිමෙනවා. ඒ වගේම ඒකෙන් සැරව ගලන්න පටන් ගන්නවා. කාලයක් ගියාට පස්සේ කපුටෝ, නරියෝ, සුනකයෝ මේ ආදී වශයෙන් විවිධාකාර සත්තුන්ගේ ආහාර බවට පත් වෙනවා. ඊට පස්සේ තවත් කාලයක් ගියාට පස්සේ මේ ඇටකටු ටික බිඳිලා විසිරෙන්න පටන් ගන්නවා. කාලයක් ගත වුණාම අවසානයේදී මේ ඇටකටු ටිකත් පස් වෙලා යනවා. මෙන්න මේ ආදී වශයෙන් කොටස් 9කට බෙදලා වෙන් කරලා මෙනෙහි කරන ශ්‍රාවකයාට, යෝගාවචරයාට පින්වතුනි මේ ශාරීරිය පිළිබඳව කලකිරීමක් ඇති වෙනවා. ශාරීරිය පිළිබඳව සංවේගයක් උපදින්න පටන් ගන්නවා. ආන්ගේ උපදින්නා වූ සංවේගය මූලික කරගෙන නිවනට ටිකෙන් ටික සමීප වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එතකොට කායානුපස්සනා සතිපට්ඨානය අපි කොටස් 14ක් ඊටමත් සංක්ෂිප්තව දේශනා කළා. පළවෙනි කමඨාන මොකද්ද? ආනාපාන සතිය. දෙවෙනි කමඨාන ඉරියාපතය. තුන්වෙනි එක සම්පජඤ්ඤය, හතරවෙනි එක පටික්කුල මනසිකාරය, පස්වෙනි එක ධාතු මනසිකාරය, හයවෙනි කමඨානේ ඉඳන් 14 දක්වා නවසීවතකය කමඨහන් 9ක් එතනදී භාග්‍යවතුන් වහන්සේ අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනානුපස්සනාව පිළිබඳව. යම්කිසි යෝගාවචරයේ ශ්‍රාවකෙක්
වේදනාසු වේදනානුපස්සී විහෙරති. යම් කිසි වේදනාවක් දැනෙනකොට ඒක වේදනාවක් කියලා නුවණින් දැනගන්නවා නම් මෙතනදී භාග්‍යවතුන් වහන්සේ වේදනාවෙහි ප්‍රභේද 9ක් දක්වනවා. නමුත් මේ පින්වත් පිරිසට මතක තබා ගැනීමේ පහසුව පිණිස මම වේදනාවන්හි ප්‍රභේද 3ක් විතරක් පැහැදිලි කරන්නම්. පළවෙනි එක තමයි අපිට නිරන්තරයෙන්ම දැනෙනවා අපේ පංච ඉන්ද්‍රියන් හේතුවෙන් සැප වේදනා. ආන්ගේ සැප වේදනාවක් දැනෙනකොට අපිට සිහියෙන් යුක්තව මෙනෙහි කරන්න පුළුවන් නම් මෙන්න මට මේ වෙලාවේදී සැප වේදනාවක් දැනිලා. ඒ වගේම පංච ඉන්ද්‍රියන් ඇසුරු කරගෙනම දුක් වේදනාවක් උපදින අවස්ථාවන් තියෙනවා. ඒ වෙලාවේදී සිහියෙන් නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම් මට දැන් දුක් වේදනාවක් ලැබිලා. සැපත් නොවන දුකත් නොවන උපේක්ෂා වේදනාවන් දැනෙන අවස්ථාවන් ඕනෑ තරම් තියෙනවා. ඒ වෙලාවේදී කල්පනා කරන්න පුළුවන් නම් මට සැපත් නොවන දුකත් නොවන උපේක්ෂා සහගත වේදනාවක් මෙන්න දැනිලා කියලා සැප දුක උපේක්ෂා කියන වේදනාත්‍රය කෙරෙහි අවධානයෙන් යුක්තව වාසය කරනවා නම් ඔහු වේදනානුපස්සනාව වඩපු යෝගාවචරයෙක් බවට පත් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ සතිපට්ඨානයේ චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනා සතිපට්ඨානයේදී භාග්‍යවතුන් වහන්සේ සිතේ ආකාර 16ක් පිළිබඳව පෙන්වනවා. අපේ හිත විවිධාකාර ස්වභාවයන්ට පෙරලෙන ගතියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාග සහිත සිතක් අපිට යම් කිසි මොහොතකදී උපදින්න පුළුවන්. ඒ වෙලාවේදී සිහියෙන් යුක්තව දැනගන්න කියනවා දැන් මට රාග සහිත සිතක් ඉපදිලා. ඒ වගේම රාග නැති සිතක් උපදිනකොට රාගයෙන් තොර වුණු සිතක් මට මේ වෙලාවේදී පහළ වෙලා කියලා දැනගන්න කිව්වා. ඒ වගේම ද්වේෂ සහගත සිතක් උපදිනකොට මෙන්න ද්වේෂ සහගත සිතක් ඉපදිලා ද්වේෂේ නැති සිතක් නම් ද්වේෂේ නැති සිතක් විදියට දැනගන්න කිව්වා. මෝහ සහිත සිතක්, මෝහ රහිත සිතක්, හැකිලුණු, විසිරුණු, මහග්ගත නොවූ, සවුත්තර, ඒ වගේම සවුත්තර නොවූ, සමාධිගත වූ, සමාධිගත නොවූ, රාග ද්වේෂ ආදීන් මිදුණා වූ සිතක් උපන්නොත් රාග ද්වේෂ ආදීන් මිදුණා වූ සිතක් කියලා දැනගන්න කිව්වා. රාග ද්වේෂයන්ගෙන් නොමිදුණු සිතක් උපන්නොත් රාග ද්වේෂයන්ගෙන් නොමිදුණු සිතක් කියලා දැනගන්න කිව්වා. මං ඊටමත් කෙටියෙන් සඳහන් කළේ කාල වේලාව ඊටමත් සීමිත නිසා. මේ කාරණාවන් මේ පින්වත් පිරිස මීට කලින් අහලා ඇති. අහලා නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ අරගෙන මේ එකක් ගාන පින්වත්නි විස්තරාත්මකව තොරතුරු හොයන්න අවශ්‍ය වෙනවා. එහෙම තොරතුරු හොයාගත්තොත් විතරයි මේ සතිපට්ඨානයේ නිවැරදිව අපිට වඩන්න පුළුවන්කම ලැබෙන්නේ. යම් කෙනෙක් චිත්තානුපස්සනාව මේ විදිහට පුරුදු පුහුණු කරනවා නම් අන්න ඔහුටත් උපදිනවා සිහියක්. මොකක්ද? සත්වයේක් පුද්ගලයෙක් මම මගේ ආත්මයයි කියලා ගන්න දෙයක් නැහැ. සිත් ඉපදීමක්, සිත් නිරුද්ධ වීමක් පමණයි මේ තුල ක්‍රියාත්මක වෙන්නේ කියලා නුවණක් උපදිනවා. මේ නුවණ වඩාත් වර්ධනය කරනකොට ඔහුගේ ඥානය, ප්‍රඥාව වැඩෙමින් නිවනට ටික ටික සමීප වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම අවසාන සතිපට්ඨානයේ හැටියට ධම්මානුපස්සනාව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. මේ ධම්මානුපස්සනා සතිපට්ඨානය තුල කොටස් 5ක් තියෙනවා. පළවෙනි එක තමයි නීවරණ පබ්බය. ඊළඟ එක තමයි කන්ද පබ්බය, ඊළඟට ආයතන පබ්බය, බොජ්ජංග පබ්බය හා සච්ච පබ්බය කියලා. නීවරණ පබ්බයේදී සිදු කෙරෙන්නේ පින්වතුනි හිතේ කාමච්ඡන්දයක් උපන්නා නම්, ව්‍යාපාදයක්, තීන මිද්දයක්, උද්ධච්ච කුක්කුච්චයක්, විචිකිච්ඡාවක් උපන්නා නම් ඒ බව නුවණින් දැනගෙන වාසය කරනවා. ඒවා ප්‍රහාණය වුණා නම් ඒ බවත් නුවණින් දැනගන්නවා. යලි උපදින්න කාමච්ඡන්දාදී නීවරණ ධර්මයෝ තියෙනවා නම් ඒ ගැනත් නුවණින් දැනගන්නවා. මේ ආදී වශයෙන් නීවරණයන් පිළිබඳව ඒ ධර්මතාවයන් පිළිබඳව මනා සිහියෙන් නුවණින් වාසය කරන එකට තමයි කිව්වේ නීවරණ පබ්බය ධම්මානුපස්සනාව වඩනවා කියලා. ඊළඟට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව සිහියෙන් නුවණින් වීරියෙන් මෙනෙහි කරනවා. අන්න ඒ පුද්ගලයා කන්ද පබ්බය මෙනෙහි කරන්නා වූ ශ්‍රාවකෙක්. ඒ වගේම ඇස, කන, නාසය, දිව, කය, මනස, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. මෙන්න මේ ආයතන 12 පිළිබඳව නුවණින් යුක්තව මෙනෙහි කරනවා නම් ආයතන පබ්බය වඩා වර්ධනය කරන්නා වූ ආයතන පිළිබඳව මෙනෙහි කරන්නා වූ ශ්‍රාවකයෙක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම සති සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ධම්මවිජය සම්බොජ්ජංගය මේ ආදී වශයෙන් බොජ්ජංගයන් 7ම පිළිබඳව අවදිමත්ව වාසය කරනවා නම් සති සම්බොජ්ජංගයේ වැඩෙනකොට දැන් සති සම්බොජ්ජංගයේ වැඩෙන මොහොතයි. දැන් ධම්මවිජය සම්බොජ්ජංගයේ වැඩෙන මොහොතයි. දැන් විරිය සම්බොජ්ජංගයේ, පීති සම්බොජ්ජංගයේ, සමාධි සම්බොජ්ජංගයේ, උපේක්ඛා සම්බොජ්ජංගයේ මේ ආදී වශයෙන්
බොජ්ජංග ධර්මය වඩන කාලයකදී ඒ බොජ්ජංග ධර්මයන් පිළිබඳව අවධානයෙන් යුක්තව වාසය කරනවා නම් අන්න ඔහුත් මේ ධම්මානුපස්සනාව වඩන ශ්‍රාවකයෙක්. ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන් නම් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මෙන්න මේ චතුරාර්ය සත්‍ය මනාව දැනගෙන ඉගෙනගෙන මෙනෙහි කිරීමට ලක් කරනවා නම් අන්න ඔහු සත්‍ය පබ්බේ භාවිතා කරමින් ධම්මානුපස්සනාව වඩන්නා වූ යෝගාවචරයෙක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට අපි නැවතත් සාරාංශගතව සඳහන් කරනවා ධම්මානුපස්සනාව තුල කමඨහන් පහක් තියෙනවා. නීවරණ කන්ද ආයතන බොජ්ජංග සහ සත්‍ය කියලා මෙන්න මේ කර්මස්ථානය පහ භාවිතා කරනවා නම් ඔහු ධම්මානුපස්සනාවෙන් යුක්තව වාසය කරනවා කියලයි බුද්ධ දේශනාවට අනුව අපිට පැහැදිලි කරන්න තියෙන්නේ. පින්වතුනි, කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානයට අවධානය යොමු කරමින් යම් ශ්‍රාවකයෙක් ජීවත් වෙනවා නම් ඔහුට අවුරුදු 7ක් ඇතුළතදී නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා කිව්වා. අරිහත් ඵලය සාක්ෂාත් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අනාගාමී ඵලය සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා බුදු පියාණන් වහන්සේ සඳහන් කළා. මහණෙනි, අවුරුදු 7ක් ඕනේ නෑ. අවුරුදු 6ක් යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානය භාවිතා කරනවා නම් ඔහුට පුණ්‍ය ශක්තිය තියෙනවා නම් ඒත් නිවන් දකින්න පුළුවන් කියලා කිව්වා. අවුරුදු 5ක්, 4ක්, 3ක්, 2ක්, 1ක්, මාස 12ක්, මාස 11ක්, මාස 7ක්, මාස 4ක්, මාස 3ක්, මාස 2ක්, මාසයක්, සති දෙකක් යම් කිසි කෙනෙක් එක සතියක් නිවරදිව සතර සතිපට්ඨානය තුල මනාව හික්මෙනවා නම් මානසිකාර්යය පවත්වනවා නම් අන්න ඔහුට දවස් 7කින් අරිහත් ඵලය සාක්ෂාත් කරගන්න පුළුවන්. අඩුම තරමේ අනාගාමී ඵලයටවත් පත්වීමේ හැකියාව තියෙනවා කියලා බුදු පියාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව අවසන් කරනවා. පින්වතුනි, දීර්ඝ සූත්‍රයක් හැටියටයි මේ සතිපට්ඨාන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය තුලත් දීඝ නිකාය තුලත් සඳහන් වෙලා තියෙන්නේ. මට ඒ සියල්ල විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. ඔබ ඒ කරුණු කාරණාවන් සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය වර්ගයේ 10 වෙනි සූත්‍රය සතිපට්ඨාන සූත්‍රය කියවලා හරි, එහෙමත් නැත්නම් දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රය භාවිතා කරමින් ඒ වගේම ඊට අනුරූපව ලියවුණු පපංච සුදනී මජ්ක්‍ධිම නිකාය අට කතාව, සුමංගල විලාසිනී අටුවාව භාවිතා කරමින් කමඨහන් වල වැඩිදුර විස්තර තොරතුරු ඉගෙනගෙන ඒවා තමන්ගේ ජීවිතය තුළ භාවිතයට ගන්නට තාමත් මේ ධර්ම මාර්ගයේ විවෘතයි. දැනටත් යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානය වඩනවා නම් නිවන් දකින්න පුළුවන් කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ එදා දේශනා කළා. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ සතර සතිපට්ඨානය අපිට පුළුවන් ආකාරයෙන් වඩමු. ඊ타මත් ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස අද දවසේදී මේ ශ්‍රවණය කළා වූ ධර්ම දේශනාවත් හේතු උපනිශ්‍රේ වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනාවන් සිදු කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.